නෑ කතා කරන්න බෑ පොලිසියට ගිහිල්ලා මොනවද හරි කරන්න. නෑ අපි ප්ලාස්ටර් කරන්න හදනකොට එයා එපා කියලා කිව්වා. හරිද පොලිසියට තමයි ඇවිල්ලා කිව්වේ. ඒක නිසා කරුණා කරලා මේක මොනවාට තිබුණොත් පොලිසිය ගිහිල්ලා ෆැමිලි කරලා ඉන්ක්වයරි එකක් කියන අපෙන් ආන්න මේ ගේට්ටුව ගාව ඇවිල්ලා ඉන්න එපා මෙහෙම. හරිද? ඒක අපෙන් ආන්න නැතුව අපේ වාලේ උඩ මොනකටද නැග්ගේ? හා? ඒක හරිද? නෑ මෙහෙමයි මම හිතන්නේ නෑ. ඒක හරිද වැරදිද? වැරදි. හරිද වැරදිද? සිංහලෙන් කතා කරන්න. මේක වැරදි. ඔයගොල්ලෝ සුද්ධ කියන අපි දන්නවා. අපේ වැරද්ද පිළිගන්නවා. හරිද? මම ආවේ නෑ. මම දැන් කුලතිලක මාත්‍යා හිටියානේ. කුලතිලක මාත්‍යා හිටියා. එයා හිටියා. නගිනකොට හිටියානේ. එයා අපි දැක්කා මෙයාට නගින්න කිව්වේ එයා තමයි. එයා කුලතිලක මාත්‍යා දැනගෙනද හිටියේ නගින්න එක නැද්ද? හරි. ඉතින් යන්නේ. නැගින්න නගිනකොට මම කිව්වා තන පාස්ටර් කරන්න මම ගාතුන් නැහැ. දැන් මට පාස්ටර් කරන්න ඉඩ දුන්නේ නැහැ. මට පාස්ටර් කරන්න දෙන්න ඉඩ දුන්නේ නැත්නම් මම පාස්ටර් ගන්න නැහැ. පළවෙනි කම්පැනි එක අපි නෙමෙයි දැම්මේ. එයා තමයි ගිහින් කම්පැනි එක දැම්මේ. අපි නිකන් ප්ලාස්ටර් කරලා මේ බාස් වටින් ගිහින් කතා කරලා ආවුවා. මේ බාස්ලා හොඳයි. මං කියන්නේ හොඳ නැහැ කියලා. බාස් කියන්නේ වැඩේ ඒගොල්ලන් ගන්න. අපිට අපි නෑ දැන් මේක පොලිසියට ගිහිල්ලා මාතගේ වචන මම කිව්වා. ඔව් කිව්වේදා මේ පොලිසියට පැවුවා. අනේ නිකන් ප්ලාස්ටර් කරන්න ගහන්න කියලා මට ඉඳ දුන්නේ නැහැ ප්ලාස්ටර් ගන්න. ඔව් කොහෙද දෙන්නද? එයා ලොක්කෙක් වගේ කතා කරුවා. එයා හිතුවේ නැත. දවසක් එයා මේව ආගෙන ඉන්න වෙයි කියලා. එහෙමනේ ගියක් එකපාරට ගියක් හදන්න ගත්තම ඒගොල්ලන් හිතන්නේ ඒගොල්ලෝ ලොකු මිනිස්සු කියලා. අපිත් ගෙවල් හදලා තියෙන නිසා තමයි අපි දැනගෙන හිටියේ අල්ලපු ගෙදරත් එක කතා කරලා මොනාටරි කරගන්න පුළුවන් කියලා. නිකන් තරහ කරගෙන පොලිසියට කියලා ඔක්කොම කරලා එයාගේ පුතාගේ පස්සෙන් යනවලු එහෙම මේක කියලා පොලිසියට ඇවිල්ලා කියලා. දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ළමයි ගැන මම හොඳ දේවල් ගිහලා පොලිසියට කිව්වම එයා කිව්වා මේ පුතාට මම කරදර කරනවා. අපි එයාගේ පුතා දිහා බලනවත් නේ පොඩි කාලේ අපි උසලා දෙන්න කරපුණාමයි. ඒ ළමයි ගැන ලොකු මිනිස්සු ගහන්න පුළුවන්. ළමයි අදින්න නරකයිනේ. කොච්චර හිත නරක මිනිහෙක් කියලා. ඒක නිසා දැන් මේමයි. දැන් මේක අපි ලෙටර් ඩිමාන්ඩ් එකක් දාලා අපි ඩැමේජස් කේස් එකක් දාලානේ තියෙන්නේ දැන්. ඒක නිසා තමයි දැන් ආපහු බාස්ලා આવොත් ඒකත් මේකේ ඇදෙනවා. ඒක නිසා අපිට බාස්ලත් එක කිසිම තරහක් නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා ප්ලාස්ටර් කරන්න ඒවන් දුන්නේ අපිත් දෙන්නේ. මොනවාකට තිබුණොත් පොලිසිය මාගෙන් උසාවිය මාගෙන් සෙටල් කරගමු. එච්චරයි කියන්න තියෙන්නේ. සෝරි. අපි ගියක් හදුවා කියලා තමයි ගන්න. ඒ ගෑයිද